දැන් අපි බලමු අපේ ඩෑෂ්බෝඩ් එකට ගිහිල්ලා අපි කොහොමද අපේ ඩීටේල්ස් ඇඩ් කරගන්නේ කියලා. අපේ කෝඩ් ප්‍රමාණය, අපේ ප්‍රයිස් ලිස්ට්, අපේ ටයිම් ස්ලොට්ස්, ඒ වගේ ෆීචර්ස් අපි මේකට ඇඩ් කරගන්නේ කොහොමද කියලා බලමු. අපි ඩෑෂ්බෝඩ් එකට ගියාට පස්සේ අපිට මෙතන තියෙන කොළ පාට බටන් එකක් ක්වික් සෙටප් කියලා. අපි ඒක ක්ලික් කරලා ගියාට පස්සේ අපිට මෙතන ඩීටේල්ස් ටික ඇඩ් කරගන්න තියෙනවා. අපිට කොච්චර අපිට තියෙනවද කෝඩ්ස් ප්‍රමාණයක්, අපි හිතමු මෙතන 1යි කියලා. ඒකේ මොනවද සෙල්ලම් කරන්න පුළුවන් ස්පෝර්ට්ස්, අපි හිතමු ක්‍රිකට් කියලා. ඒකේ අපි දෙන ටයිම් රේන්ජ් එක කොච්චරද, එක ස්ලොට් එකකට ඒ පැයයිද 2යිද, ඒ වගේ අපිට ඔප්ෂන් දෙකක් තියෙනවා මෙතන. අපි ඊට පස්සේ ඒ ඩියුරේෂන් එක අපි ඒ හැමදාම ඇප්ලයි වෙනවද, නැත්නම් සතිය දවස්වල විතරද, නැත්නම් සතිය අන්තෙ විතරද, ඒ වගේ අපි දාගන්න ඕන. අපිට මෙතන ස්ලොට් බ්ලොක්ස් විදිහට පින් කරගන්න පුළුවන්. අපි හිතමු මෝර්නින් බ්ලොක්ස් තියෙනවා, ඊවිනිං බ්ලොක්ස් තියෙනවා. උදේ වරුව, හවස් වරුව. අපි එතකොට මෙතන මෝර්නින් කියලා දානවා. අපි උදේ කීයේ ඉඳන් පටන් ගන්නෙ? අපි උදේ 6 ඉඳලා හවස 2 වෙනකන් නම් අපි ඒකට දෙන කොච්චරක් අපි අය කරනවද? අපි හිතමු රුපියල් 3000ක් එක ස්ලොට් එකකට අපි අය කරනවා. ඊට පස්සේ අපිට තව ස්ලොට්ස් ඇඩ් කරන්න පුළුවන්. අපිට ඒක දාන්න පුළුවන් ඊවිනිං කියලා. ඊට පස්සේ ඊවිනිං පටන් ගන්න අපිට පුළුවන් 4 ඉඳන් රෑ 12 වෙනකම් දාන්න. අපි ඒ ටයිම් එකට දෙනවා නම් අපිට දෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඒ ටයිම් එක ඇතුලේ අපි බුක් කරනවා නම් අපි කොයි වගේ රේට් එකකටද දෙන්නේ කියලා අපි හිතමු 3500ක් වෙනවා ඒ රේට් එකට. එතකොට මේකේ ස්ලොට්ස් දෙකක් තියෙනවා, මෝර්නිං සහ ඊවිනිං කියලා. ඊට පස්සේ අපිට තියෙන්නේ ක්‍රියේට් කරන්න. එතකොට මෙතන අපිට පේනවා ක්වික් සෙටප් එක කම්ප්ලීට් වෙලා අපේ මෝර්නිං ස්ලොට්ස් ටික අපි පටන් ගන්න 6ට එක ස්ලොට් එකක් 6 ඉඳන් 7 වෙනකන්, ඊළඟ එක 7 ඉඳන් 8 වෙනකන්. ඒ වගේ පැයට අපිට මෙතන වෙන් වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඊවිනිං ස්ලොට්ස් පටන් ගන්න 4ට, ඒ වගේ.